අද කතා කරන්නේ දරුවනේ දළදා මාලිගය සම්බන්ධව. දළදා මාලිගයේ පත්තිරිප්පුව නිර්මාණය කරන ලද්දේ දේවේන්ද්‍ර මූලාචාරී කියන ශිල්පියා. ඊළඟට කලාත්මක අතින් උසස්ම සඳකඩ පහන හමුවන්නේ ශ්‍රී දළදා මාලිගයෙන්. එතකොට මේ දෙක ගැන විභාග ප්‍රශ්න අහන්න පුළුවන් මෙන්න මේ විදිහට. දළදා මාලිගයේ පත්තිරිප්පුව නිර්මාණය කරන ලද්දේ කවුද කියලා අහන්න පුළුවන්. තව ප්‍රශ්නයක් තමයි කලාත්මක අතින් උසස්, ඒ කියන්නේ මහනුවර යුගයේ කලාත්මක අතින් උසස් සඳකඩ පහන හමුවන ස්ථානය නම් කරන්න. එතකොට ශ්‍රී දළදා මාලිගයේ තමයි හමුවන්නේ අපට උසස්ම සඳකඩ පහන. මේක විශේෂයි, ත්‍රිකෝණාකාර ආකෘතියකට අනුව නිර්මාණය කරලා තියෙන්නේ. අදට මෙන්න මේ පාඩමේ සරල කොටසක් අපි ගෙනහැර දැක්වුවේ.